ජීවිතේ අපි හරි ආසයි හරිම නිදහසේ ගෙවන්න. ඒ වගේම තමයි අපි ජීවිතේ වැඩි කාලයක් පතාගෙන ආපු විදිහට අපේ ජීවිතය අරගෙන යන්න අපි ගොඩක් කැමතියි. ඒත් සමහර තැන්වලදී අපිට අපි නොහිතන විදිහට ඒ පතාගෙන ආව ජීවිතේ ගොඩක් තැන්වලදී අපි නොහිතන විදිහට වෙනස් කරගන්න සිද්ධ වෙනවා. ඒ වෙනස්කම් වලට යද්දී අපි සමහර වෙලාවට ගොඩක් අකමැති ඒ වෙනස්කම් දරා ගන්න. ඒත් අපි ඉස්සර වගේම ජීවිතේ පරිවර්තනයන් වෙද්දී ඒ අරගෙන ආව හැම දෙයක්ම ඒ විදිහටම එක දිගට මුළු ජීවිත කාලය පුරාවටම පවත්වාගෙන යන්න බැරි වෙනවා. සමහර තැන් තියෙනවා එහෙම ආසාවෙන් පුරුද්දක් විදිහට අරගෙන ආව දේවල් ජීවිත කාලෙටම අරන් යන්න පුළුවන් වෙන. ඒත් අපි හිතන පතන දේවල් සමහර විට ජීවිතේ නොහිතපු වෙලාවල් වල අපිට කරන්න සිද්ධ වෙන දේවල් අපේ බැඳීම් එක්ක වෙනස් කරන්න සිද්ධ වෙනවා. එහෙම වෙනස් කරන්න බැරි වෙන වෙලාවල් වලදී අපිට සිද්ධ වෙනවා මේ බැඳීම් එක්ක රණ්ඩු කරන්න ගොඩක් දුරට. ඒත් ඒ හැම දෙයක්ම දරාගෙන ජීවිතයේ යථාර්ථය ලස්සනට දකින්න පුළුවන් නම් අපිට එදාට ගොඩක් දින. ඉතින් මං ගෙදරදී ආසම අම්මගේ අප්පච්චිගේ අපිට කියලා දෙන පොඩි කතාවලට. ඒත් සමහර තැන්වලදී මේ දෙන්නගේ කතා අහන්න අපිට බැරි වෙන වෙලාවල් තිබුණා. බැන්දට පස්සෙත් මේ විදිහට මේ දෙන්නගේ කතාවලට අහුම්කම් දෙන්න කාලයක් වෙනුන එක ගැන මට අදටත් තියෙන්නේ හරිම ආසාවක් සහ හරිම සතුටක්. ඉතින් මං ආයෙත් කියන්නේ ජීවිතේ අපි පතාගෙන ආපු දේවල් මුළු ජීවිත කාලෙටම තියාගන්න බැරි වෙයි. ඒත් සමහර දේවල් මුළු ජීවිත කාලෙටම තියාගන්න උත්සාහ කරමු. මේ ඒ වගේ බැඳීමක්.